පෝස්ට් සුදේෂ්ට ඔයා මේ කරන වැඩේ මිනිස්සු දන්නවා. ඇයි ඔයාට මේම දෙනවා නම් ඔයාගේ සල්ලි වලින් දෙන්න පුළුවන්. දැන් බීලා වැඩ කරන්නේ. ඔයාගේ සල්ලි වලින් ඔයාට දෙන්න පුළුවන්. ඇයි මේ මිනිස්සුන්ගෙන් එකතු කරලා දෙන්නේ? මේම නේද බනින්නේ. අපේ රටේ ඉන්නවා සමහර සක්කිලි කියලා જાතියක්. thank you very much මචං ඔබ කරන වැඩ. සුරකෙක් අපි දැන් ඔදින් ඉන්නවා. මොකද? උඹලව අපි ගෙවල් වලට අරන් යන නෙමෙයි කතා කරේ. මේ ඉන්න සමහර ට්‍රැක් පැනපු පොරවල්. දුක සැපක් අහන්න බෑ. මනුෂ්‍යත්වේ නාමේ මොනාරි කතා කරන්න බෑ. උඹලගේ මනුෂ්‍යත්වේ තියාගෙන රෙද්දාස්සේ. මිනිස්සු එකතු වෙලා ඉන්න වෙලාවට ඔක්කොමල එකතු වෙලා වෙන රටවල වල මිනිස්සු උදව් කරන මිනිස්සු දකුණේ කොල්ලෝ කෙල්ලෝ මේ ගාන ගෙව මගේ ඉතිහාසෙ මම දැකලා නැහැ. මේ වීඩියෝ එක ත්‍රිපෝස්ට් සුදේෂ්ට ඔයා මේ කරන වැඩේ මිනිස්සු දන්නවා. ඇයි ඔයාට මේම දෙනවා නම් ඔයාගේ සල්ලි වලින් දෙන්න පුළුවන් නේ. දැනටමත් බීලා නේද වැඩ කරන්නේ. රෑ වෙනකන් එළි වෙනකන් යාළුවොත් එක්ක එන්ජොයි කර දැන් බීලා වැඩ කරන්නේ. ඔයාගේ සල්ලි වලින් ඔයාට දෙන්න පුළුවන්. ඇයි මේ මිනිස්සුන්ගෙන් එකතු කරලා දෙන්නේ? ඔයා මේ සෝෂල් මීඩියා වැඩ ඔයාගේ ප්‍රොමෝට් කරගන්න තමයි මේ වැඩ කරන්නේ. මේම නේද බනින්නේ. අපේ රටේ ඉන්නවා සමහර සක්කිලි කියලා જાතියක්. මට මේක කියන්න ඕනේ මේ වීඩියෝ එක ගන්න ඕනේ. සුදේෂ් ඔබ මේ වීඩියෝ එක බලන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම thank you very much මචං ඔබ කරන වැඩ සුපිරි. මොකද දැනටමත් ඔබ නිසා තමයි ඒක අපි කවුරුත් දන්නවා. අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් මේ වෙලාවේ එළියට ඇවිල්ලා උන් කෑගාලා කතා කරත් ඇනවුන්ස් කරත් අපේ රටේ මිනිස්සු මේ විදිහට ඇවිල්ලා උදව් කරන්නේ නැහැ. සෝෂල් මීඩියා පවර් එක ඒක තමයි සුදේෂ් ඔබ කරන වැඩේ සුපිරි. ඉදිරියටම කරගෙන ඵලයන්. මොකද බඩගින්නේ හිටපු අම්මට තාත්තට සහෝදරයන්ට ඒ ඉන්න ඕනම කෙනෙකුට උඹ නිසා තමයි වෙලාවට හරි කැම ටිකක් අම්බ වුනේ. නැත්නම් අද වෙනකොට තාමත්ම පරක්කුයි. හරි අනිත් කාරණාව තමයි කිරි එක බොන්න බැරුව සූපුව නැතුව සූපුව ගම් වතුරට ගිහිල්ලා දරුවා හඬන වෙලාවේ ඒ වෙලාවේ උඹ තමයි ඉස්සරහට ආවිලා මේ වැඩේ කරේ. ඒ මිනිස්සුන්ට සාන ආධාර දෙන්න පටන් ගත්තේ. සෝෂල් මීඩියා උන් ඔක්කොම ආවා. කොල්ලෝ කෙල්ලෝ ටික ආවා. මේක තමයි. ඇයි මේම මිනිස්සු බනින්නේ? මූ වැඩක් කරන එකට කරන්න දෙන්න. වැඩක් කරන්න එකට කරන්න දීලා පැත්තකට වෙලා අනිත් අය පොඩි සපෝට් එකක් දෙන්න. අපේ රටේ മന്ത്രിවරු ඇමතිවරු වෙන්න පුළුවන්, දේශපාලනය කරන අය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ අය මේවට බාධා කරන්න එපා. දැන් මම දැක්ක පෝස්ට් එකක් මේමයි සුදේෂ් මේමයි. ඉන්නවා නිකන් ට්‍රැක් පැනපු පොරවල් වගේ වැඩ කරන්න එපා. සෝෂල් මීඩියා වල අපි ඩුබායි ඉඳලා සමහර අයගෙන් කතා කරා පෞද්ගලිකව. ඔයගලන්ට කොහමද මොකක්ද වෙලා තියෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ ඒ අනුව සමහරක් අය කිව්වා අපිට පුළුවන් නම් අනේ මැසේජ් එකක් දෙන්න මේ පුළුවන් නම් මැසේජ් එකක් දෙන්න ගම් වලට බඩු ආවට ගම් ඇතුලේ තියෙන පොඩි අතුරු ගම් වලට මේ විදිහට අපිට සානාදර ලැබෙන්නේ නැහැ. අපි හරියම බඩගින්න ඉන්නේ. අපිටත් උදව් කරන්න. අපි එහෙම ක්ෂණිකම අපි මේ ජොබ් එක කරන ගමන් ඩුබායි ජොබ් එක කරන ගමන් අපි ඒවත් සංවිධානය වෙලා මාර ඒවා කෝඩිනේට් කරා මේ පළාත වලට මේ වගේ කෙනෙක් ඉන්නවා මේ වගේ කෙනෙක් ඉන්නවා. අපේ මැසේජස් බලලා එක්කෙනෙක් හරි බඩගින්න නිවා ගන්න අපිට ඒකට තමයි ආඩම්බර. අපි ඒකට තමයි අපේ මැසේජස් බලලා එක්කෙනෙක් හරි බඩගින්න නිවා ගන්න අපි ඒකට ආඩම්බරයි. ඒ නිසා ට්‍රැක් පැනපු පොරවල් වගේ කතා කරන්න එපා. සමහරක් අයගෙන් අපි පෞද්ගලිකව දුක සැප ආවම සමහරක් අයගෙන් අපි දැන් ඔදින් ඉන්නවා. මොකද උඹලව අපි ගෙවල් වලට අරන් යන නෙමෙයි කතා කරේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මනුෂ්‍යකම එල්ලගෙන ඉන්න උන් සුදු ඇඳගෙන ඉන්න උන් කිසිම ඒක ඇවිල්ලා අපේ රටේ තියෙන මොකක් හරි ආගමික උත්සවයක් එළියට එන්න ඕනේ මොකක් හරි ජාතික උත්සවයක් එන්න ඕනේ අපේ උන්ගේ තියෙන සුදු පෙන්නන්න. එහෙම නැත්නම් අනිත් 365 අනිත් දවස්වල නිකන් ඉන්නේ මලමිනි වගේ. මේ වගේ ජාතික අපේ ඉන්න සමහර ට්‍රැක් පැනපු පොරවල්. දුක සැපක් අහන්න බෑ. මනුෂ්‍යත්වේ නාමේ මොනාරි කතා කරන්න බෑ. උඹලගේ මනුෂ්‍යත්වේ තියාගෙන රෙද්දාස්සේ මේ වගේ වෙලාවකට මිනිස්සු එකතු වෙලා ඉන්න වෙලාවට ඔක්කොමල එකතු වෙලා. ඒ නිසා සමහර ඉන්න මොකක් හරි කවුරු කරනකොට පුදුමාකාර කුවකකමක් තියෙන්නේ. මේවා මේම වෙන්න බෑ. උඹලට පුළුවන් විදිහට උදව් කරපල්ලා. ඒ නිසා සමහර ඉන්නවා මන්නම් තේරෙන්නේ මේ රටේ සමහරව 99%ක්ම මිනිස්සු පුදුමාකාර අපි හිතා ගන්න බෑ. මම නම් දැකලා නැහැ මේ විදිහට වෙන රටවල මිනිස්සු උදව් කරනවා. අපේ රටේ මිනිස්සු දකුණේ කොල්ලෝ කෙල්ලෝ මේ ගාන ගෙව මගේ ඉතිහාසෙ මම දැකලා නැහැ. උන් ඇවිල්ලා මේ දේවල් කරන්න අපිට මැසේජ් කරනවා අයියේ කොයි පළාතේද මේ වගේ තියෙන අපි යන්න මේවා කරන්න ගෙවල් පිරිසිදු කරන්න බෝට්ටු අරගෙන යන්න මේවා පුදුම කැක්කුමක් තියෙන්නේ. මෙන්න මිනිස්සු මෙන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්න හැම තැනම ඒ අස්සෙන් ට්‍රැක් පැනපු කීප දෙනෙක් ඉන්නවා. අපි හොඳින් හිටපහේ තමයි ගියේ. දැන් පේනවනේ හොඳින් හිටපුව ඔක්කොම ලොකු මිනිස්සුන්ට අපි අපාස කරනව නෙමෙයි. නමුත් නිකන් ලොකු ඔළුවෙන් ඉන්න එපා. ඔළුව ඉදමුවගෙන මේමයි කියලා තමන්ට අවස්ථාව වෙන්නේ කොයි වෙලේ දන්නේ නැහැ.
ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වෙලා තියෙන දේ Tamanට උනා කියලා හිතා ගන්න. ඔබට යමක් කරනවට අනුන් කැමති වගේම ඔබත් අනුන්ට කරන්න. ඔයාට යමක් කරනවා නම් කවුරු කැමතිනේ. දැන් මේ වෙලාවේ අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්න එපා. මොකද්ද මේ ෆෝන් එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. පෝස්ට් එකක් හරි ෂෙයා කරන්න. කවුද එළියේ ඉන්නේ මෙම සමහරවල් අනේ අපිට වැඩක් නෑ. අපිට උන් ඒ නිසා හොඳට මතක තියාගන්න සමහරුන්ට මේක තේරෙන්නේ නෑ. ඒ නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ තාමත් Tamanට ආවේ නැති නිසා. අපි හිතන්නේ මේ ප්‍රශ්නේ අද අපිට ආවොත් මේ ප්‍රශ්නේ අපි මුහුණ දෙන්නේ කොහමද? ඒ නිසා අපි උදව් කරමු. සුදේශ් ඔබ ගහන ගේම සුපිරි පට්ට පුළුවන් තරම් මේ ගේම ඉස්සරහ ගෙනියන්න. මොකද කැම්ප් පාසලයක් දුන්නා විතරක් කියලා මිනිසුන්ගේ වැඩ ටික ඉවර වෙන්නේ නැහැ. තාම මිනිස්සුන්ට ඔළුව තියාගන්න ගෙයක් නැහැ. දැන් එට අනිද්දාට ළමයි ඉස්කෝලේ යනවා. මේ ළමයිට ඉස්කෝලේ යන්න ඒ දේවල් අදාගන්නේ කොහමද? සුදු ඇඳුම් ගම් වතුර ගිහිල්ලා පාසල් පොත් ටික ගම් වතුර ගිහිල්ලා ළමයිට මේ දේවල් කරගන්න බෑ. ඉස්කෝලේට යන්න පාර නැහැ. ඉතින් මේ දේවල් බලලා ඔයගොල්ලන් ඉන්න ගමේ අවට මොනවද වෙන්නේ? පොඩ්ඩක් මැසේජස් දාන්න Facebook කරා සෝෂල් මීඩියා කරා තමයි දාන්නේ. කැමරාව ගෙදර අරගෙන තියාගෙන යන්න කියන්න එපා. නැත්නම් මේ කැමරාව ගෙදර තියාගෙන ඉගෙන අපි පත්තරේ දානවා. මේ ගමට පාලම නැහැ. මේ ගමේ ළමයි මෙච්චර ඉන්නවා. මහත්තයෝ come on මේවා මේ දැන් තාක්ෂණ දියුණුව ඩිජිටල් හැම දෙයක්ම ටච් ලයිෆ් ස්ටයිල් එක ටච් කරලා තියෙන ලයිෆ් ස්ටයිල් එක බුක් ගාලා බැහැින එක කොහොමම දැන් වෙලානේ තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඉක්මනින් එක එක්කෙනා මේක මට දෙන්න කියන ඉල්ලන්න එපා. මේ දේ අරියට කරන්න අපේ හැමෝම එකතු වෙලා ඉන්න වෙලේ පට්ට ආඩම්බරයි අපේ රටේ මිනිස්සු ගැන කීප දෙනෙක් ට්‍රැක් පැනපු ඉටියට අනිත් අය හැමෝම සුපිරි. ඒ නිසා විශේෂයෙන් දකුණු කෙල්ලොන්ට රෙස්පෙක්ට්. උඹලා ගාන ගේම ඉස්සරහට අනිත් අයත් එන්න මේ විදිහට අපි දකුණ අපි අරේ නැගනීර දකුණ කියලා මේ අපි දකුණ අරේ මේ කියලා බෙදෙන්නේ නැතුව හැමෝම එක වගේමු. ඒ නිසා උඹලට රෙස්පෙක්ට් කරනවා සුදේශ් ඔබගේ ගේමට රෙස්පෙක්ට් එකෙන්ම. ඒ නිසා මේකට තවත් එකතු කරගමු. ඊළඟට අපි මොනවද කරන්නේ? ඊළඟට අපි මොනවද දෙන්නේ? අපි මොකක්ද මේකට කරන්න ඕනේ? ළමයි වෙනුවෙන් මොකක්ද කරන්න ඕනේ? අපේ පවුල් වෙනුවෙන් මොකක්ද කරන්න ඕනේ? ඉතින් මේක සෝෂල් මීඩියා පවර්ෆුල් එක තමයි මේක. දැන් മന്ത്രി කෙනෙක් ඉස්සරහට ආවිලා මේක ගෑවුවන ගේම മന്ത്രി අපි අනිවාර්යයෙන්ම වැඩේ වෙන්නේ නැහනේ. දෙන්නේ නැහැ. මිනිස්සු දෙන්නේ නැහැ. ඔය මේ සෝෂල් මීඩියා টොප් ක්ලාස් එකේ හිටපුණුත් දැන් ඉස්සරහට එන්නේ නැහනේ. ඒ නිසා උන් කීයක් කර සල්ලි ටිකක් වේදන් කරලා පැත්තකට වෙලා ඉන්නේ. ඒ නිසා සමහරු දේශපාලන රාමුව ඇතුලේ ඉන්නවා. ඒ නිසා මේ ගේම් එකට මේකට ඉදිරිපත් වෙලා ඉන්න අයට සපෝට් එක දෙමු. ඒ නිසා මේ කියන්නේ පොරවල් වෙන්න ඕනේ නැහැ. නම ගෙනියන්න ඕනේ නැහැ. මේක කරන්න පුළුවන් මිනිස්සෙක්. මේක සිංහලෙමිකෝ සුදේශ්ගේ ෆෑන් බේස් එක වැඩි. සුදේශ් එක්ක මිනිස්සු එකතු වෙලා ඉන්නේ වැඩි. ඒ වගේම තමයි තවත් කීප දෙනෙක් ඉන්නවා. දැන් ඩුබායි ඉඳලා මේ වෙලාවේ ඩුබායි තානාපති අබුදාබි තානාපති කාර්යාලය අරා උඟා අපි පුළුවන් විදිහට එකතු කරලා බඩු දීලා තියෙනවා. ඒ ඔයගලන්ට ලැබෙයි ඉස්සරහට. ඉතින් මේ විදිහට ගේමක් ගන්න වෙලේ හැමෝම එකතු වෙමු. නායෙන් අඬන්න එපා. මේ දේවල් උඹ කරපන් නිකන් දීපන්. බැයි මේම කරන්න. මොකද මිනිස්සු වෙනුවෙන් මේ කරන්නේ. දැන්වත් හිතපල මෙච්චර විපතක් වෙලා මේ වගේ දෙයක් වෙලත් මිනිස්සුන්ට තමන්ගේ මනුස්සකම තමන්ගේ මොකක්ද මනුස්ස ජීවිතය කියලා අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. ඉතින්න්න පුළුවන් සල්ලි ගාගෙන ගියා. ගෙවල් ගාගෙන ගියා. අවුරුදු ගානක් තිස්සේ හදපු ගෙවල් ගාගෙන ගියා. සමහරුගෙන් ආවන කියනවා අපි හොඳින් ඉන්නේ. ඇයි මොකද? තොපිලාව ගෙවල් වල ගෙනියන්න නෙමෙයි අපි ආවේ. ඒ නිසා හොඳට මතක තියාගන්නilla. හැමෝම එකතු වෙමු. අපේ රටේ ඉන්නවා පට්ට කොල්ල සෙට් එකක්. පට්ට මිනිස්සු සෙට් එකක් ඉන්නේ. මේ මිනිස්සුන් අපිට හිතා ගන්න බෑ. ඒ නිසා රෙස්පෙක්ට් ඒ හැමෝටම පවුලේ කෑම 10ක් හරි අදලා අද මේ වැඩේට සහභාගී වුණා. Facebook එකේ එක පෝස්ට් එකක් හරි ෂෙයා කරලා මේ වැඩේට සහභාගී වුණා. හැමෝටම රෙස්පෙක්ට්. අපි මේ වැඩේ එකතු වෙලා කරමු. මොකද මේ වැඩේ Tamanට වුණොත් Taman කොහමද ඇසිරෙන්නේ? හිතලා ගමු.